ජපන් භාෂාව සරලව ඉගෙන ගනිමු 14 වෙනි කොටස තමයි ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ. අද අපි කතා කරන්නේ කරා නිපාතය ගැන. එහෙනම් අපි බලමු කරා නිපාතය කියන්නේ සිට, නිසා, පටන් කියන අදහස් දැක්වීමට භාවිතා කරන නිපාතයක්. උදාහරණයක් විදියට සුරිලංක කරා කිමස්තා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සිට ආවා කියන එක. එතකොට සිට කියන වෙනුවට තමයි මේ කරා නිපාතේ භාවිතා වෙලා තියෙන්නේ. ඊළඟට එකි කරා අරුකිමස්. දුම්රිය ස්ථානයේ සිට පයින් යනවා. ඊළඟ එක තොමොදචි කරා පුරෙසෙන්ත ඕ මොරයි මස්තා. මෙතනදී තේරුම තමයි යාළුවගෙන් තෑග්ගක් ලැබුණා කියන එක. එතකොට තොමොදචි කරා කියද්දි යාළුවගෙන් කියන අදහස එන්නේ. එහෙනම් තොමොදචි කරා පුරෙසෙන්ත ඕ මොරයි මස්තා කියන්නේ යාළුවගෙන් තෑග්ගක් ලැබුණා කියන අදහස. ඊළඟට පටන් ගන්නා වේලාව දැක්වීමේදීද කරා නිපාතය භාවිතා වෙනවා. උදාහරණයක් විදියට හචිජි කරා නිහොංගෝ ඕ බෙන්කියෝ ශිමස්. 8 ඉඳන් ජපන් පාඩම් කරනවා. ඒතකොට හචිජි කරා කියද්දි 8 ඉඳන් කියන අදහස එන්නේ. ඊළඟට රයිගෙට්සු කරා අතරශි ශිගොතෝ දෙස්. ලබන මාසේ ඉඳන් අලුත් රැකියාවක්. එතකොට මෙතන රයිගෙට්සු කියන්නේ ලබන මාසේ, රයිගෙට්සු කරා ලබන මාසේ ඉඳන් කියන අදහස එන්නේ. ඊළඟට අෂ්ඨ කරා ගක්කෝ ගා හජිමරි මස්. හෙට ඉඳන් පාසල පටන් ගන්නවා. එතකොට අෂ්ඨ කියන්නේ හෙටනේ. අෂ්ඨ කරා කිව්වම හෙට ඉඳන් කියන අදහස තමයි එතනදී එන්නේ. ඊළඟට හේතුවක් දැක්වීමේදීද මේ කරා නිපාතේ භාවිතා වෙනවා. උදාහරණයක් විදියට නෙමුයි කරා හයකු නෙමස්. නිදිමත නිසා ඉක්මනින් නිදා ගන්නවා. නෙමුයි කරා කියන නිදිමත නිසා කියන අර්ථය එන්නේ. ඊළඟට සමුයි කරා මදෝ ඕ ශිමෙමස්. සීතල නිසා ජනේලය වහනවා. සමුයි කරා කියන්නේ සීතල නිසා කියන එක. ඊළඟට ඔකානෙගා නයි කරා කයිමසෙන්. සල්ලි නැති නිසා මිලදී ගන්නේ නැහැ. එහෙනම් ඔකානෙගා නයි කරා කියන්නේ සල්ලි නැති නිසා කියන අර්ථය තමයි එන්නේ. එහෙනම් මේ කරා නිපාතයේ භාවිතත් හොඳට මතක තියාගන්න. එහෙනම් මේ වගේ තවත් ජපන් භාෂා වීඩියෝ එකක් අරන් ඉක්මනින් එනකන් හැමෝටම බයි බයි සයෝනරා.